එතකොට මේ දිනේෂ් පතිරාජ මැතිතුමා මේ ප්‍රවෘත්ති නිවේදනය දැකලා ඇත්තටම මම තමයි මේ මාධ්‍ය සාකච්ඡාව කළේ. ඒ වෙලාවේ මගේ දුරකථන අංකය හොයාගෙන ඒකට විශේෂයෙන් මාධ්‍ය කටයුතු ආයතනයට කතා කරලා මගේ දුරකථන අංකය හොයාගෙන මට ඊයේ උදේ 10:11 වගේ වෙනකොට මට කෝල් එකක් ආවා. දුරකථන ඇමතුමක් ආවා. ඒ දුරකථන ඇමතුමෙන් එයා කිව්වේ පතිරාජ මැතිතුමා කිව්වේ මේ අපි ඔයා මුණ ගැහෙන්න එන ගමන් මෙහෙම ගොවියන්ගේ මේ පෝර සානාධාරී සහ පෝර ගැටලුව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා. ඒ පිළිබඳව ඔබතුමත් එක්ක ඔබට කතා කරන්න ඕන. අපි ලෑස්ති ගොවියන්ට මේ වෙලාවේ උදව් කරන්න. ඒ නිසා මම මුණ ගැහෙනවා කියලා කිව්වා. ඇත්තට මේක එහෙම කිව්වට පස්සේ මම අපිත් ඉන්නේ මේ දවස්වල ගොවිතැන් වැඩ කටයුතු වල මම ඊට පස්සේ මෙතුමත් එක්ක දුරකථන සංවාදයෙන් පස්සේ මම කොහොම මම ගෙදර එනවා ඔබතුමාලා එන වෙලාවට එන්න කෝල් එකක් දෙන්න කියලා පාර හොයාගෙන මෙතුමාලා බොහොම දුරකථන ගෙවාගෙන ඇවිල්ලා තිබුණා. මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. ඒ ඇත්තටම අපිට වඩා බොහොම බාල ඒ වගේම තරුණ කෙනෙක් මේ වගේ දේශීය කෘෂිකර්මාන්තයේ සම්බන්ධයෙන් අලුත් අදහසකින් අපිත් එක්ක එකතු වෙලා මේ කෘෂිකර්මාන්තයට නව ජීවයක් ලබා දීමේ අරමුණෙන් ඒක පෙරදරි කරගෙන මේ අවස්ථාවට සහභාගී වීම ගැන මම විශේෂයෙන් සතුටු වෙනවා. වගේම මේ වගේ නිවේදන දැකලා මේ වගේ තරුණ අය මේ කෘෂිකර්මාන්තයට උදව් කරන්න සිටීම පිළිබඳව අපේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමන්න ඕනේ. ඒ වගේම තමයි මෙතුමා මෙතෙන්ට ඇවිල්ලා මාත් එක්ක පැය 2-3ක විතර සංවාදයක් ඇතුලේ අපේ මේ කෘෂිකර්මාන්තයට වෙලා තියෙන ප්‍රශ්න මොනවද කියලා අපි සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කරපුවාම වර්තමානයේ පත් වෙලා තියෙන ඉරණම් විශේෂයෙන් අස්වැන්න නොමැතිවීම සහ කෘෂිකාර්මික පවුල්වල තියෙන ආදායම් තත්ත්වයේ පහළ යාම සම්බන්ධයෙන් අපි කරුණු කාරණා කතා කරනකොට මෙතුමා වැදගත් කෙනෙක් විදියට මගෙන් ඇහුවේ මේ වෙලාවේ මොනවද අපෙන් කෙරෙන්න ඕනේ කියලා. මම ඊට පස්සේ කිව්වා මේක අපිට මෙහෙම කෙටි කාලීනව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි දිගු කාලීන සැලසුමකට ඕගොල්ලෝ අපිට උදව් කරනවා නම් අපි මේ රටේ රසායනික පොහොර වලට අමතරව කාබනික පොහොර භාවිතා කරලා අස්වැන්න වැඩි දියුණු කරන විදිය අපි මේ රටට පෙන්නමු කියන චේතනාව ඇතුව එතුමට මම කිව්වේ මේ වෙලාවේ එහෙනම් මූලිකව අපේ මේ මහ පොළව සුවපත් කරන වැඩේයි අපි කරන්න ඕනේ. මහ පොළව සුවපත් කරන එක අපිට ලේසියෙන් කරන්න බෑ. ඒකට කෙටි කාලයක් යාවි. දිගු කාලයක් යන්න නම් අපි ඒක කෙටියට පටන් ගන්න ඕන නිසා මම මෙතුමට කිව්වේ අපිට පුළුවන් නම් මේ වෙලාවේ මේ කන්න පටන් ගන්න වෙලාවේ අපිට මේ මහ පොළවේ යූරියා ගබඩාකරු තමයි ගැඩවිලා. ඉතින් මේ ගැඩවිලා මේ මහ පොළවේ ජීවත් කරන්න පෙර ගැඩවිලාට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් මේ මහ පොළව තුල මේ ගොවි බිම තුල හදන්න ඕනේ. ඒ නිසා පුළුවන්කමක් තිබෙනවා නම් අපිට කුකුල් පොහොර විශේෂයෙන් බිත්තර කොටුවල තියෙන කුකුල් පොහොර ටිකක් වගේ දාලා අපි පුංචි ආදර්ශනයක් ගොවි මහතුරු 5-6 දෙනෙක් හදාගෙන අපි මේ වැඩේ කරමු කියලා කිව්වහම කොච්චරක් විතර පොහොර ඕනද කියලා මගෙන් ඇහුවේ. මම සංඛ්‍යාත්මකව මම මෙතුමා ගැන එහෙම මහා විදියට හිතලා මම කල්පනා කරලා මම කිව්වා අක්කර 2.5කට සාමාන්‍යයෙන් කිලෝ 5000ක විතර මුදලක් යනවා. අපි පළවෙනි වතාවට අපි ගොවීන් 5 දෙනෙකුට විතර අක්කර භාගයට විතර කිලෝ 1000 ගානේ විතර දාලා අපි මේ වගාව ආරම්භ කරමු කියලා තමයි තැනකට ඇවිල්ලා මෙතුමා ඒ වෙලාවේ සාකච්ඡා ඉවර කරලා ගිහිල්ලා මට හවස දුරකථනයෙන් කතා කරලා කිව්වා අතුරු මහත්තයා දැන් අපි හෙට 2 වෙනකොට අපි ඒ අවශ්‍ය බිත්තර කොටු වලින් ගත්ත කුකුල් පොහොරත් අරගෙන ඔබතුමාගේ දෙන ඒ ගොවි මහතුරු ටිකක් කැඳවලා තියලා ඉවරලා මේ වැඩේ අපි කරමු කියලා. ඉතින් මේ වෙලාවේ ඊ타මත්ම සතුටු වෙන්නේ රජයක් විදියට අපි කොච්චර කරුණු කාරණා කිව්වත් මේවා ගැන ඇහුම්කන් නොදෙන වෙලාවක කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂයෙන් කෘෂිකර්ම ඇමැතුමාලා නියෝජ්‍ය ඇමැතුමාලා මේවා පිළිබඳව සත්ත 5කටවත් ගණන් ගන්නේ නැති වෙලාවේ මේ වගේ තරුණ කෙනෙක් ඉදිරිපත් වෙලා ඇත්තටම මෙහෙම පුංචිවට හරි අනාගතයේදී අපි ඉස්සරහ කන්නවල මේක ප්‍රගුණ කරමින් මේක ඇතුලේ අපිට සරුසාර අස්වැන්නකට යන්න පුළුවන්. ඒ වගේම මහ පොළව සූපත් කරගන්න පුළුවන්. මේ තුලම මේ බත් පිටක් කානේ කන හැම කෙනෙක්ගේම සෞඛ්‍ය තත්වයක් අපි හොඳ සෞඛ්‍ය තත්වයක් ඇති කරන්න පුළුවන් විදියට මේක කළමනාකරණය කරමින් මේ වැඩේ පටන් ගන්න උදව් කිරීම පිළිබඳව ඇත්තටම මම දිනේෂ් පතිරාජ මහත්මයාට
මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් යුතුව ස්තුතිවන්ත වෙනවා. අතර මහත්තයා දැන් ගන්න පුළුවන්. ඇත්තටම දැන් අපේ මත මෙහෙම එකක් තියෙන දැන් මේ මහා පොළවට මගේ පෞද්ගලික මතය තමයි මේ මහා පොළව මේ විදිහට ඇත්තටම මරණයටපත් වෙලා තියෙනවා. ඒ නිසා මේකේ අස්වැන්න වැඩි වෙන්නේ නැහැ. මේක එහෙමනම් ජීවී වස්තුවක් බවට පත් කිරීමේ වගකීම දැන් ගොවියෝ විදිහට අපිට ඇවිල්ලා තියෙනවා. රජයේ විදිහට ඒ වගකීම බාරගත යුතු තියෙනවා. එතකොට මේ පොහොර වලින් අපි බලාපොරොත්තු වෙන්නෙම අපේ කුඩා කාලේ ජීවාත්මක පසක් තිබුණා අපිට. ඒ පස ඇතුලේ මට මතකයි අපි මහවැලිය පටන් ගන්න වෙලාවේ අපි මේකේ තක්කාලි සරුවට වගා කරපු මාළු මිරිස් සරුවට වගා කරපු බටු තක්කාලි එළවලු හැම එකක්ම වගා කරපු ඒ වගේම තමයි වී අස්වැන්න වීබුසල් හෙක්ටයාරයකට 500ක් තිබුණා. එහෙම අස්වැන්නක් ගත්තු මහ පොළොවක් තමයි අපිට මහවැලියෙන් දායාද කරලා දුන්නේ. හැබැයි අපි මේ වැරදි කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තීන් ඇතුලේ එකක් තමයි රසායනික පොහොර අවභාවිතාවක් තියෙනවා. මේ පොහොර නිර්දේශවලට අමතරව භාවිතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒවා විශ්වාස කිරීම දැඩි ලෙස ගොවීන්ගේ මනසට ඒවා ඇතුල් කිරීම ඇතුළේ සහ මේ ජලය ලබා දීම ඒ වගේ තියෙන ඒ ප්‍රමාණාත්මක නොවීම ඇතුළේ මේ මහා පොළව ඇත්තටම වගා බිමකට සුදුසු නැති බවට පත් වෙමින් යනවා. ඒ වගේම තමයි යන්ත්‍ර සූත්‍ර ගැන කියන්න ඕනේ. අපි මේ හොඳයි කියලා ගෙනල්ලා මේ කරන යන්ත්‍ර සූත්‍ර නිසා මේකේ රොන්මඩ තට්ටුව සියල්ල අද හේදිලා ගිහින් ඉවරයි. හැම කුඹුරකම අද වැලි බවට පත් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් රවුන්ඩ් අප් භාවිතාව. අත්තනෝමතික විදියට රවුන්ඩ් අප් භාවිතාව කරනවා. මේකට සම්පූර්ණ රජය වගේ කියන්න ඕනේ. වාරි මාර්ග අමාත්‍යාංශය මේකට වගේ කියන්න ඕනේ. වතුර දෙන්නේ පොල් කට්ටෙන් දෙනවා වගේ. මේ සැරේ මාස් කන්නේ මහවැලි අධිකාරිය අපිට ජලය ලබා දෙන්නේ මුර ක්‍රමයට. කොහොමද අපි වගාවක් ආරම්භ කරන්නේ? කොහොමද තනකොළ ගහක් මේ මහ පොළොවට යට කරලා මේක ජීර්ණය කරලා මේ පස කොහොමද වගාවට සුදුසු බිමක් බවට ඔබතුමාට කියන්න පැය 72ක් වතුර දීලා පැය 72 මුර දෙකක් වතුර දීලා දින 14ක් ඇතුලේ අපිට මේ කුඹුරු වගා කරන්න කියලා යෝජනා කරනවා. තීන්දුව කරනවා. ජල කළමනාකරණයේ කමිටුව ඒ වගේම ඉහළ තියෙන කළමනාකරණ කමිටුව මෙහෙම තමයි මේ තීන්දුව අරන් තියෙන්නේ. එතකොට මේ මිනිස්සු මොකද්ද කරන්නේ? මේ මිනිස්සු කරන්නේ අර අමුවට තියෙන වල්ගහ මරන්න අර ගෙනල්ලා මහා ග්ලයිෆොසේට් ගොඩක් ගෙනල්ලා මේ මහා පොළොවට හලනවා. මේක ඇතුලේ කොහොමද කෘෂිකර්මාන්තය කරන්නේ? මේක ඇතුලේ කොහොමද අනාගතයට මේක අවුරුදු 2000කට පැරණි මේ කුඹුරු තව අවුරුදු 2000කට 3000කට අපි කොහොමද පාවිච්චි කරන්නේ? මේවා පිළිබඳව අපි නැවත කතා කරන්න යුතු තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ අපිට පුළුවන් විදිහට අපි එක ඒවා කියව ආණ්ඩුවට බැන අර මට මතක් වෙනවා අර අපිම නොවේද දියසෙන් කියලා සින්දුවක් තියෙනවා. ඒ කතාවකනේ ඒ හින්දා අපි දියසෙන්ලා එනකම් මේකේ බලාගෙන ඉන්නේ නැතුව අපිම දියසෙන්ලා කියලා හිතාගෙන මේ මහ පොළොවට වැඩක් කරන්න ඕනේ කියන චේතනාව ඇතුව තමයි මේ කුකුල් පොර ඇත්තරම ඔබතුමාගේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි මේ කුකුල් පොර දාපුවා මොකද බලාපොරොත්තු වෙන්නේ කියලා. මම බලාපොරොත්තු වෙන්නෙම මේකේ හිතකර සුද්ධ ජීවීන් ටිකක් මේ මහ පොළොවේ හැදිලා ගැඩවිලාට ජීවත් වෙන්න පරිසරයක් මේ මහ පොළොව තියලා අපිට නිර්මාණය කරන්න මේක දායක වෙනවා පාදක වෙනවා කියන විශ්වාසය මා තුළ තියෙන නිසා තමයි මම මේ වෙලාවේ යෝජනාවක් කරේ මේ කුකුල් පොර අපි දාමු කියලා. දැන් ඇත්තටම මේක රජයට ඔබතුමාලා මේ යෝජනාව කරේ නැද්ද? රජයට අපි මොන යෝජනාවද නොකරේ? අපි පත්තර පිටින් අච්චු ගහලා දුන්නේ. අපි ලියුම් පිටින් අච්චු ගහලා දුන්නේ. කවුද පිළිගන්නේ? කෝ එහෙම අවබෝධයක් තියෙන ඇමතිවරු? කෝ එහෙම අවදිවත් රාජ්‍ය නායකයෙක්? තමුත් ඒකම අපේ නායකතුමා මට විශ්වාසයක් නැහැ. අපි දැන් මේ තිබුණ විශ්වාසයන් අතහරිමින් ඉන්නේ. මොකද විශ්වාසයක් නැහැ මෙතුමලා මේ වැඩේ කරයිද නොකරයිද කියලා. මොකද එහෙම වුණා නම් මේ සැරේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අයවැය ඇතුලේ විශාල මුදලක් අපිට යෝජනා කළ යුතු තිබුණා. නමුත් කෝ ඒවා පටන් අරන් නැහැ. බීලුණු ප්‍රශ්නේ තදට තිබුණා උත්තර නැහැ. අර්ථාපල ප්‍රශ්නේ තදට තිබුණා උත්තර නැහැ. වීවල ප්‍රශ්නේ තදට තියෙන උත්තරයක් නැහැ. ගිය සැරේ අපි රුපියල් 4800ට ගත්තු දෙපාර්තමේන්තු බීජ කිලෝ 20 බෑග් එක අද රුපියල් 5800යි 900. අද මෙතෙන්ට පස්සලා කොහොමද කෘෂිකර්මාන්තේ කොට දාන්නේ? බීකුසල් 200ක් බොහොම අමාරුවෙන් හෙක්ටයාරයකට අපි පස්ස ගන්න. මේක ඇතුලේ කොහොමද මේ කෘෂිකර්මාන්තයේ ජීවත් වෙන පවුල් ශක්තිමත් විදිහට මේ ආර්ථිකයට දායක වෙන විදිහට අපි මැද මාවතකට කොහොමද අරගෙන ඉන්නේ? ඒ නිසායි අපි කියන්නේ මෙහෙම ගියොත් එහෙම අපි සියල්ලම ඉන්දියාවෙන් ගෙනල්ලා කන රටක් බවට පත් වෙනවා. ඒක දැන් අගේට අපේ වෙළඳැමතුමා කරමින් ඉන්නවා. මම අර මීට ඉස්සලා දවසකුත් කිව්වා මේ රටේ වෙළඳැමතුමා ඉන්දියාවේ කෘෂිකර්මැමතුමා කියලා. මොකද හේතුවම එහෙ ගොවීන්ටයි සහන සලසන්නේ. ඒ ගොවීන්ගේ නිෂ්පාදනයයි මෙහෙට ගෙනල්ලා කණ්ඩ දෙන්නේ. අපේ මේ හෙක්ටයාර 8,50,000ක් තියෙන මහ බිම. මේ මහ පොළව අස්වද්දන්නට ආත්ම ශක්තියක් නැති නායකයෝ බවට මේගොල්ලෝ අද පත් වෙමින් ඉන්නේ.
මේ වෙලාවේ ඇත්ත වශයෙන්ම කිලෝ 5000ක ප්‍රමාණයකින් තමයි මේක අපි ආරම්භ කළේ. අපි මොකද අත්හදා බැලීමකටත් එක්ක තමයි මේ වැඩේ පටන් ගත්තේ. එතකොට එතුමා ඉදිරියේදී ඇත්තටම මේකේ තියෙන ප්‍රගතියත් එක්ක මේකේ මහ පොළොවට ලැබෙන ලාභය, ගොවියගේ අස්වැන්න වැඩිවීමේ ලාභය මේ සියල්ල කල්පනා කරලා බලලා එතුමා අපිට පොරොන්දු වෙමින් ඉන්නවා. ඉස්සරහට මම මීටත් වඩා ගොඩක් උදව් කරනවා. මම ඕන තරම් පොහොර ගෙනල්ලා දෙන්නම්. මම ඒකට මුදල් දෙන්නම්. ඒකට අවශ්‍ය ගොවීන් ටික හදලා අපිට මේ වැඩේ කරමු කියලා. ඉතින් ඇත්තටම ඒ වගේ අදහසක් තරුණ නායකයෙක් විදිහට ඇවිල්ලා මේ අවස්ථාවේදී අපිට කිරීම ගැන මම ඇත්තටම එක වතාවක් දෙවතාවක් නෙමෙයි මගේ සාතිශයෙන්ම සතුට මම මේ අවස්ථාවේදී එතුමා සම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම මුළු සමස්ත ගොවි පරපුරටම අලුත් පාඩමක් කියලා දෙන්න හදන මේ වෙලාවේ මම මගේ ගෞරවයත් ස්තුතියත් එතුමාට පිරිනමනවා. ඒ වගේම හැබැයි තව කාරණයක් කියන්නට ඕනේ මොකක්ද? මේ පණිවිඩය යන්නේ මාධ්‍යයත් එක්ක. මොකද මේ මාධ්‍යය තමයි අපිට මේ ප්‍රශ්න ටික ඔක්කොම මේ රටට මේ ජාතියට කියන්න උදව් කරන්නේ. ඒ නිසා මම මේ අවස්ථාවේදී ඇත්තටම මාධ්‍ය සියලු ආයතන වලටත් මගේ ගෞරවනීය ස්තුතිය මේ වෙලාවේ බොහොම අසරණව අහිංසකව ඉන්න ගොවි ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන්න කැමැති, පුද කරන්න කැමැති.